අපිට තිබුණේ එකම එක ක්‍රීඩාවයි. මුළු රටක් එකට එකතු කරපු, බෙදිලා හිටපු ජාතීන් එක කොඩියක් යටට ගෙනාපු ඒ ආඩම්බරකාර ක්‍රිකට් ක්‍රීඩාව අද මරණ මංචකයට වැල්ලා තියෙනවා. 2026 T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව නින්දාසහගත විදියට ඉවත් වෙද්දී හැමෝම අහන එකම ප්‍රශ්නයක් තියෙනවා. අද ඉන්සයිට් යුනිවර්ස් තුලින් අපි හොයලා බලන්නේ අපේ ක්‍රිකට් වලට වුණු මේ විනාශයට ඇත්තටම වග කියන්න ඕනේ කවුද? ඒ ක්‍රීඩකයෝද, පාලකයෝද, නැත්නම් අපිමද? මුලින්ම අපි බලමු ග්‍රවුන්ඩ් එක ඇතුලේ වුණ දේ. නවසීලන්තයේ එක තීරණාත්මක තරගයේදී දසුන්ශානක ටොස් එක දිනලා පන්දු රැකීම තෝරගත්තේයි. එංගලන්තයේ එක්ක ලකුණු 146ක් ලේසියෙන් චේස් කරන්න බැරි වුණු පිතිකරු බලයනියක් තියාගෙන දගපන්දු යවන්නන්ට උදව් කරන ප්‍රේමදාස තනතිරුවේ ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? පැඩි අප්ටන් වගේ මානසික උපදේශකයෝ හිටියත් ක්‍රීඩකයෝ ග්‍රවුන්ඩ් එක මැදදී ගන්න තීරණවල කොන්ෆිඩන්ස් එකක් නැති බව පැහැදිලි. දසුන් කියන විදිහට පිටතින් එන නෙගටිවිටි එක නිසා ක්‍රීඩකයෝ පීඩනයටපත් වෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තීය ක්‍රීඩකයෝ විදිහට ඒ පීඩනය පාලනය කරගන්න අපේ සිස්ටම් එක ඇතුලේ පුහුණුවක් ලැබෙන්නේ නැද්ද? ලෝක කුසලානයක් මැදදී අපේ ප්‍රධානම තුරුම්පු තුනක් වනිදු, මතීෂ සහ ඉෂාන් මාලිංග ආබාධවලට ලක් වෙනවා. මේක අහම්බයක්ද? නෑ. දසුන් ශානකම පිළිගත්තා අපේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් නන් නෙගටිබල් මට්ටමක නැති බව. ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී අපි තාමත් පරණ විදිහට පුහුණු වෙනවා නම් අපේ ක්‍රීඩකයෝ නිතරම ආබාධයට ලක්වෙන එක අරුමයක් නෙවෙයි. දැන් බලමු හැමෝම කතා කරන්න බය තැන. ඒ තමයි පාලන තන්ත්‍රය. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ස්කූල් ලෙවල් එකේ ඉඳන් නැෂනල් ලෙවල් එක දක්වා ස්ථාවර සිස්ටම් එකක් හදද්දී ලංකාවේ හැමදාම වෙන්නේ පාලකයෝ මාරු වෙන එක සහ තනතුරු රැකගන්න දේශපාලනය කරගන්න එක විතරයි. කුමාර සංගක්කාර කිව්වා වගේ ක්‍රිකට් ලෝකයේ වෙනස් වෙද්දී අපි අපේ සිස්ටම් එක වෙනස් කරගත්තේ නැහැ. ඒ නිසාම අද අපි ලෝක ක්‍රිකට් සිතියමින් මෙකී යන ඉරලවන්ට් ගණ්ඩායමක් බවට පත්වෙමින් ඉන්නවා. ක්‍රිකට් කියන්නේ අපිට නිකම්ම සෙල්ලමක් නෙවෙයි. ඒක අපේ ජීවිතයේ කොටසක්. පාලකයෝ යයි, ක්‍රීඩකයෝ අලුතෙන් එයි. ඒත් මේ විනාශය නතර කරන්න නම් මුළු සිස්ටම් එකම මුළු ඉඳන් පිරිසුදු කරන්න ඕන. නැත්තම් අපිට ඉතුරු වෙන්නේ 96 ලෝක කුසලානයේ පරණ මතකයන් විතරයි. ඔයාලා මොකද හිතන්නේ? මේ විනාශයට වැඩියෙන්ම ඔග කියන්න ඕනේ කවුද? දසුන් ශානක කියන විදිහට ප්‍රේක්ෂකයන්ගේ විවේචනයේද? නැත්තම් පාලනයේ දුර්වලතාවද? ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.